වන්නේ මෙහිමින් නිරත යුද හමුදාවේ 58 වන සේනාංකය පරන්තන් මුලතිව් මාර්ගයේ කිලෝමීටර් 5ක් නැගෙනහිරින් පිහිටි මුරුසුමුඩේ ගම්මානයේ බලය තහවුරු කරගත්තේ අද උදෑසනයි. මෙහි බලය යුද හමුදාවට අත් වූයේ වසර 13කට පසුව. මුරුසුමුඩේ කිල්ලොච්චිය හා මුලතිව් අතර පිහිටි ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශයක්. මෙම මහා පරිමාණ මුරුසුමුඩේ ගම්මානයේ පිහිටි වීගබඩාව ඊට සාධකයක්. මුරුසුමුඩේ මුරුගානන්ද මහාවිද්‍යාලය කිල්ලොච්චිය හා පරන්තන් හැරුණු විට මේ අවට ඇති ප්‍රධානතම පාසලයි. මෙහි ළමුන් දහසකට පමණ පහසුකම් පවතිනවා. මුරුසුමුඩේ අත්පත් කර ගැනීමේ මෙහෙයුම සිදුවද්දී මොහමලේ LTTE ආරක්ෂක වළල්ල බෙද සිටි උතුරේ බල සේනාවෝ ඉන් කිලෝමීටර් 6ක් ඉදිරියට ගොස් පළේ ප්‍රදේශයේ බලය අද තහවුරු කරගනු ලැබුවා. එහි බලය යුද හමුදාව ලබාගත්තේ වසර 9කට පසුවයි. මොහමලෙන් ඉදිරියට ආ බටපිරිස් පළේ පසුකොට සෝරන්පත්තු ප්‍රදේශයට ප්‍රහාර දියත් කරලා අද අත්පත් කරගත් මුරුසුමුඩේ ප්‍රදේශයේ සිට මුලතිව් මාර්ගයේ ඉදිරියට ගිය විටද සෝරන්පත්තු වෙත විකල්ප මාර්ගයක් හමු වෙනවා. මුරුසුමුඩේ අත්පත් කරගත් බටපිරිස් ධර්මපුරම් ප්‍රදේශයේ ත්‍රස්ත ඉලක්ක වෙතයි ප්‍රහාර දියත් කර ඇත්තේ. අපේ ප්‍රහාර වලින් විශාල හානියක් වුණ සිදු වුණා. බංකර් විශාල සංඛ්‍යාවක් මේ ගම ආරක්ෂා කරගන්න උන් බංකර් විශාල සංඛ්‍යාවක් තිබ්බ උන්ගේ ඒ සෑම බංකරයක්ම විනාශ කරලා සතුරන් විශාල සංඛ්‍යාවක් විනාශ කරන්න හැකි වුණා. මුරුසුමුඩේ ගම්මානය අත්පත් කර ගැනීම පරන්තන් දෙසින්ද මුලතිව් වෙත ප්‍රවේශයක් විවෘත කර ගැනීමක්. මුලතිව්හි ත්‍රස්තවාදීන්ට මෙම ප්‍රවේශය ඔස්සේද දැඩි පීඩනයක් එල්ල කිරීමට දැන් යුද හමුදාවට හැකියාව ලැබී තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මුරුසුමුඩේ සිට. LTT ත්‍රස්තවාදීන්ගේ බලය පතුරවාගෙන සිටි තවත් මර්මස්ථානයක් වූ පළේ ප්‍රදේශය අත්පත් කර ගැනීමට විරෝධාර හමුදාවෝ අද පෙරවරුවේ සමත් වූහ. 53 වන සේනාංකයේ යටතේ ක්‍රියාත්මක වූ පළවන විජයබා, පස්වන විජයබා, පස්වන ගැමුණු සහ පළවන ගජබා යන රෙජිමෙන්තු මෙම ජයග්‍රහණයට මූලිකත්වය ගත්හ. මේ පිළිබඳ වාර්තාවක් ගෙන අප නියෝජිත රංජිත් ජයසුන්දර. අලිමංකඩ දෙසර ගමන් ගන්නා විරෝධාරණ විරුවන් මේ වන විට අලිමංකඩ පැරණි යුද හමුදා කඳවුර පිහිටි භූමිය ආසන්න ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ආරක්ෂක අංශ මගින් මේ ප්‍රදේශය පාලනය කරන අවස්ථාවේදී තිබූ ඉදිරි ආරක්ෂක වළල්ල ඇතුළු ප්‍රදේශයේද මේ වන විට හමුදාවේ පාලනය නැතු වී හමාරයි. බ්‍රිගේඩියර් සවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයට ක්‍රියාත්මක වන 58 වන ශ්‍රී ලංකේ රණවිරුවන් මෙම ජයග්‍රහණ අත්පත් කර ගැනීමෙන් තවදුරටත් LTT ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. LTT සංවිධානය මෙම ප්‍රදේශයෙන් පසුබට පලා යන අවස්ථාවේදී එම ප්‍රදේශයේ පිහිටි අලිමංකඩ ලුණුලේවායේ ගොඩනැගිලි වලට හානි සිදු කර තිබෙනවා. එමෙන්ම එම ගොඩනැගිලි වල තිබූ වටිනා බඩු බාහිර ආදේශකයන්ද ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. මේ අතර යාපන ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ගමන් ආරම්භ හමුදා සේනාංක පළේ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට සමත් වුණා. LTT සංවිධානයේ ශක්තිමත් ආරක්ෂක වළලු 2.0 බටපිරිස් ඔවුන්ට තරු ප්‍රහාර එල්ල කරමින් මෙම ජයග්‍රහණය අධිනේදී වාර්තා කළා. මේ අනුව එක්පසකින් 58 වන සේනාංකයේ බටපිරිස් ප්‍රහාර එල්ල කරන අතර යාපනයේ දෙසින් ගමන් ගන්නා බටපිරිස් පරන්තන් දෙසට ගමන් ආරම්භ කරමින් මෙසේ ප්‍රහාර එල්ල කිරීමත් සමග ත්‍රස්තවාදීන් තවදුරටත් විත්තිලකණි ආශ්‍රිත ප්‍රදේශයට පසුබසිමින් සිට බව සනබිමින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා. තුෂාර සම්පත් ජී.ජී. ගුණසේන සමග මම රංජිත් ජයසුන්දර අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට